හිතලා බලන්න අපි හැමදාම වගේ කිසිම සැකයක් නැතුව බොන දෙයක අපි දන්නේ නැති ලොකු අනතුරක් හැංගිලා තියෙනවා කියවොත්. අද අපි කතා කරන් යන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන. ඒ තමයි අපි කඩින් සල්ලි දීලා ගන්න වතුර බෝතලය ගැන. මේක තමයි මධ්‍යම පළාත් පානීය ජල බෝතල් නිෂ්පාදකීන්ගේ සංගමයේ කැඳවුම් කරු සපුමල් කුමාර මහත්මයා කරපු ඇත්තටම කම්පනයක් ඇති කරන හෙළිදරව්වක්. ඉතින් මොකක්ද මේ කියන මැරුණු ජලය කියන්නේ? අපි ඒ ගැන හොයලා බලමු. හොඳයි. එහෙනම් අපි දැන් මේ මැරුණු ජලය කියන අනුතුරු ඇඟවීම ගැන ටික ගැඹුරින්ම බලමු. මොකද මේක සමහර විට බලධාරීන්ගේ ඇස්වලට අහු නොමුනාට ඇත්තටම මහජන සෞඛ්‍ය පැත්තෙන් බැලුවම ලොකු තර්ජනයක් වෙන්න ඉඩ තියෙන කාරණාවක්. මුලින්ම මේක පැහැදිලි කරගන්න ඕන. මැරුණු ජලය කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ වතුර අපිරිසිදුයි කියන එක නෙවෙයි නෑ. ගැටලුව තියෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් තැනක. මේකෙන් කියවෙන්නේ අපේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යන අත්‍යවශ්‍යම වෙන කැල්සියම්, මැග්නීසියම් වගේ ಖನಿජ ලවණ අනේ දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරපු වතුර ගැන. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද මේ ස්වභාවිකවම ಗುಣ තියෙන වතුර මේ කියන මැරුණු ජලය බවට පත් වෙන්නේ? එන්න අපි බලමු ඒක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක ක්‍රියාවලිය මොකක්ද කියලා. මෙන්න මේ ගැටලුවේ මූලිකම හේතුව. ඒ තමයි RO නැත්නම් අපි රිවර්ස් ඔස්මොසිස් කියලා කියන ජල පිරිපහදු ක්‍රමය. බලන්න මේ තාක්ෂණයෙන් කරන දේ තමයි වතුරේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන එක. ඒක හොඳයි. ඒක කරන ගමන්ම කිසිම තේරීමක් බේරීමක් නැතුව ඒ වතුරේ දිය වෙලා තියෙන අපේ ඇඟට හොඳ ಖನಿජ ලවණ ටිකත් සම්පූර්ණයෙන්ම වාගේ අයින් කරලා දානවා. දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක මේ වෙනස බලන්නකෝ. එක පැත්තකින් තියෙනවා ස්වභාවිකවම ಖನಿජ ලවණ පිරුණු ජීවමාන ජලය. අනිත් පැත්තෙන් ආරෝක්‍රමෙන් පිරිපාදු කරලා අන්තිමට H2O අණුව විතරක්ම ඉතුරු කරපු මැරුණු ජලය. ඉතින් මේකේ තේරුම මොකද්ද? අපි සල්ලි ගෙවලා තියෙන්නේ වතුරේ මූලිකම රසායනික සංයෝගයට විතරයි. ඒකේ තියෙන්න ඕන නියම ජීවගුණයට නෙවෙයි. හැබැයි මෙතනදී අපි මේ කතාවේ අනිත් පැත්තත් තේරුම් ගන්න ඕන. ඇත්තටම ආරෝ තාක්ෂණය ලංකාවට ආවේ ජනප්‍රිය වුණේ බොහොම හොඳ අරමුණක් ඇතුව. ඒ කාලේ රටේ පැතිරිලා ගිය වකුගඩු රෝගයත් එක්ක මිනිස්සුන්ට පිරිසිදු වතුර දෙන එක ලොකු අභියෝගයක් වුණා. අන්න ඒකට විසඳුමක් විදිහට තමයි මේක ආවේ. දැන් වෙලා තියෙන්නේ ඒ හොඳ දෙක අනපේක්ෂිත අතුරු ප්‍රතිඵලයකට අපි මුහුණ දීලා. ඒ තමයි ಖನಿජ ලවණ නැති වතුර වෙළඳපොලේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන එක. හොඳයි. වතුරෙන් ಖනිජ ලවණ අයින් වෙන විදිහ දැන් අපිට පැහැදිලි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ වගේ වතුර දිගටම බිව්වොත් අපේ සෞඛ්‍යයට මොන වගේ බලපෑමක් වෙන්න පුරවන්ද? අපි දැන් කතා කරමු අන්නේ සැඟවුණු සෞඛ්‍ය අවධානම ගැන. ඇත්තටම අපි කවුරු වුණත් විශේෂයෙන්ම බෝතල් කරපු වතුරක් අරගෙන බොන්නේයි නිරෝගීව ඉන්න ඕන නිසා නේද? ඒක තමයි ප්‍රධානම මූලිකම හේතුව. එහෙනම් මෙතනදී තමයි බරපතලම ප්‍රශ්නේ මතුවෙන්නේ. අපි එච්චර විශ්වාසයකින් සල්ලි වියදම් කරලා නිරෝගී වෙන්න හිතාගෙන බොන මේ වතුර ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳයිද? හිතන්න එපා මේක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. නෑ මේක ගෝලීයව කතාබහට ලක් වෙන දෙයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ගැන අනතුරු අංගවල තියෙනවා. ඔවුන් කියනවා ಖනිජ ලවණ අයින් කරපු වතුර දිගටම බොන එකෙන් හෘද රෝග, අස්ථි දුර්වලතා වගේ බරපතල ලෙඩ රෝගවල අවදානම වැඩි වෙන්න පුඩාන් කියලා. ඉතින් කනගාටුවට කාරණේ කියන්නේ සමහර මහා පරිමාණ සමාගම් Tamanගේ ලාභය ගැන විතරක් හිතලා වැඩ කරනකොට මේ මුළු සෞඛ්‍ය අවධානමම එන්නේ කෙලින්ම පාරිභෝගිකයාගේ කරපිටට. හරි. දැන් අපි ගැටලුව ගැන හොඳටම දන්නවා. ඒත් මේක ගැන කතා කර ඉඳලා විතරක් වැඩක් නෑ නේද? මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නත් ඕන. හොඳ වෙලාවට මේකට විසඳුම් විදියට යෝජනා කිහිපයක්වත් ඉදිරිපත් වෙලා තියෙනවා. බලමුද අපි මේ මොනවද කියලා? මේ නිෂ්පාදකයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ බොහොම පැහැදිලි සරල පියවර තුනක්. පළවෙනි එක තමයි නිෂ්පාදනය කරන විදිය අනුව වතුර වර්ග කරන්න කියන එක. ඒ කියන්නේ මේක ස්වභාවික ජලයද එහෙම නැත්නම් ආරෝ ජලයද කියලා පැහැදිලිවම වෙන් කරන්න ඕන. දෙවෙනි කාරණේ ජල මූලාශ්‍ර සහ පිරිපහදු කරන ක්‍රමවේදය ගැන නිවැරදි විමර්ශනයක් කරන්න ඕන. එතකොට තමයි අපිට ප්‍රමිතියක් ගැන විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනියට වැදගත්ම දේ ආරෝ වතුරයි ස්වභාවික ಖනිජ ජලයයි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් විදිහේ පැහැදිලි ලේබල් ක්‍රමයක් ගෙන්න කියන එක. මොකද එතකොට තමයි පාරිභෝගිකයට දැනුවත්ව හරි තීරණයක් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. මෙතන තියෙන කනගාටුදායකම දේ තමයි මේ සංගමේ සෞඛ්‍ය බලධාරීන් එක මේ ගැන කතා කරලා තිබුණට තාමත් මේකට ස්ථිර විසඳුමක් ලැබිලා නැහැ කියන එක. බලධාරීන්ගේ මේ නිශ්ශබ්දතාවය නිසා මේ ප්‍රශ්නේ බරපතලකම තවත් වැඩි වෙනවා විතරයි.
ඉතින් මේ කතා කරපු හැමදේම අන්තිමට ඇවිල්ලා එක තැනකට එකතු වෙනවා. ඒ තමයි පාරිභෝගිකයෙකුට Taman සල්ලි දීලා ගන්න දේ ගැන හරියට දැනගන්න තියෙන අයිතිය. ඒක කේවල කරන්නවත් සාකච්ඡා කරලා වෙනස් කරන්නවත් පුරුවන් දෙයක් නෙමෙයි. මේ ප්‍රකාශයෙන් මුළු කතාවම සාරාංශගත වෙනවා කිව්වත් හරි. සල්ලි ගෙවල වතුර බෝතලයක් ගන්න කෙනාට ඒක හදලා තියෙන්නේ කොහොමද? ඒක ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා දැනගන්න එක ඒක මූලිකම අයිතිවාසිකම. ඉතින් මේ හැමදේම කතා කරාට පස්සේ අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඊළඟ වතාවේ වතුර බෝතලයක් අතට ගන්නකොට ඒක ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා දැනගන්න එක පාරිභෝගිකයෙක් විදියට හැමෝගෙම අයිතියක් නෙවෙයිද?